මේකේ මේ පුජ්‍යලයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා තමයි අහන්නේ. ඉතින් අපි ඕනම කෙනෙක් ඉන්නකොට හිටගෙන හරි නැවිලා හරි කොහොම හරි ඉන්නකොට මේ පොළවේ ගෑවෙන කොටස කෙලින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න උනේ. එහෙම නැත්නම් අපිව පෙරලෙනවා. හරිද? දැන් වාහනයක රෝද හතරක වාහනයක් නම් ඒ රෝද හතර යාවන ඒ චතුරස්‍රයේ ඇතුලේ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. එකෙන් පිටතට පැන්නොත් ඒ වාහනේ පෙරලෙනවා. එතකොට ඒ වගේ මේ පුජ්‍යලයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනෝනේ මේ වගේ. එහෙමනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එක්කෝ B එක්කෝ E වල විතරයි. එතකොට මුළු ශරීරේ මුළු ඇඟේම බර ක්‍රියා කරන තැනනේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට එයාගේ පිටේ වෙන්න බෑනේ. දැන් පිටේ වෙන්න බෑනේ මේ අතපයත් කොච්චර බරයිද නේද? ඒ නිසා පිටේ වෙන්න බෑ. ඒ නිසා ඊව අපිට අයින් කරන්න පුළුවන්. එහෙමනම් අනෙක් කොටස් වල බර ක්‍රියාත් කරන තැන B වෙන්න ඕනේ. ඒ නිසා මේකේ පිළිතුර B. එතකොට දෙවෙනි එක තමයි උත්තරය. ඒක අපේ ළමයි ගොඩාක් මේක ගහලා තුන. මොකද අපි අපේ පන්තිවල කොහොමදත් පාඩමක් ඉවර වෙනකොට පරණ MCQ සේරම කරනවා 82 ඉඳලා මේ දක්වා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ කොහොමත් ඒ ළමයි මීට පෙර කරලා තියෙනවා. මේ බලන්න 1994 අවුරුද්දේ මේ විදියම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකමයි ඇත්තට මේකෙත් උත්තරේ දෙවෙනි එක බීම තමයි. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ඉන්නේ එදා මිනිහා මේ අද මිනිහා